දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ මොහොතේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී රූපගත වුණු මේ ඡායාරූපය ඔබත් ඕන තරම් දැක ඇති. නාවික හමුදා සිබලෙක් සුදු ඇඳුමින් සරසුණු හෙදියෙක්ව වැළඳගෙන හාදු දෙන මේ සජීවී සෙවණැල්ල දශක ගණනාවක් පුරාවට ලෝකයේ පුරා සැලකුණේ ප්‍රේමයේ සහ අසීමිත ප්‍රීතියේ අසමසම සංකේතයක් විදිහට. ඒත් අපි හැමෝම දැකපු ආදරෙන් වැළඳගත්ත මේ ලස්සන ඡායාරූපය පිටිපස්සේ අතිශයින්ම අඳුරු අමානුෂික සහ නොකියපු සත්‍යයක් හැංගිලා තිබ්බා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම එදා එතන සිද්ධ වුණේ මොකක්ද? දශක ගණනාවකට පස්සේ එළියට ආපු ඒ අඳුරු සත්‍ය ගැන අද අපි කතා කරමු. ඒ දවස තමයි 1945 වසරේ අගෝස්තු 14 වනදා. ජපානයේ අටත්වීමත් එක්ක දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වුණ බව සැලවෙද්දී නිව්යෝර්කයේ ටයිම්ස් චතුරාශ්‍රය වෙත දහස් ගණනින් ජනතාව රොක් වුණා. එතන හිටිය ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ නම ඇල්ෆ්‍රඩ් අයිසෙන්ටට්. ඔහු තමන්ගේ කැමරාවෙන් ඒ හැඟීම්බර මොහොතවල් සටහන් කරගනිමින් හිටියා. අන්න ඒ වෙලාවේ තමයි නාවික හමුදා ඇඳුමින් සැරසුණු තරුණයෙක් සුදු ඇඳුමින් සැරසුණු තරුණියක්ව තදින් අල්ලාගෙන හාදුවක් දෙන ආකාරය ඔහු කැමරා කාචයට හසු කරගත්තේ. ලයිව් සංගරාවේ පළමුණ මේ ඡායාරූපය එක රැයකින් මුළු ලෝකයේම වසඟයට පත් කළා. දශක ගණනාවක් තිස්සේ ලෝකයේ හිතුවේ මේ දෙන්නා යුද්ධයෙන් පස්සේ නැවත හමු වුණු ආදරණීය පින්වතුන් යුවලක් කියලා. නමුත් පස්සේ හෙළි වුණා මේ නාවිකයා ජෝර්ජ් මෙන්ඩෝසා බවත් යුවතිය ග්‍රීටා ෆ්‍රීඩ්මන් බවත්. ඊටත් වඩා කම්පන සහගත දේ වුණේ මොවුන් දෙදෙනා ඊට පෙර කිසිම දවසක හමු වී නොතිබීමයි. ග්‍රේටා කියන්නේ දන්ත වෛද්‍ය සහායිකාවක්. අධික ලෙස මත්පැන් පානය කරලා හිටපු ජෝර්ජ් පාරේ ගමන් කරමින් හිටපු පොඩ්ඩක්වත් අඳුරන්නේ නැති ග්‍රේටාව බලාත්කාරයෙන් අල්ලගෙන ඇගේ කැමැත්තකින් තොරව මේ විදිහට හාදුවක් දීලා තිබ්බා. පසු කාලීනව මාධ්‍යවේද අදහස් දක්වමින් ග්‍රේටා ප්‍රකාශ කළා මෙන්න මේ වගේ කතාවක්. ඒක මගේ කැමැත්තෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. ඔහු මාව තදින් අල්ලගත්තා. මට ඔහුගෙන් ගැලවෙන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒක ආදරණීය මොහොතක් නෙමෙයි. ඔහු Tamanගේ සන්තෝෂය වෙනුවෙන් මාව පාවිච්චි කිරීමක් විතරයි. ග්‍රේටා ප්‍රකාශ කළා. ඡායාරූපය දිහා හොඳින්ම බැලුවම පේනවා ග්‍රේටාගේ ශරීර ස්වභාවයෙන් ඇය දැඩි අපහසුතාවයකට වගේම බයට පත්වෙලා ඉන්නවා කියලා. ලෝකයේම ආදරයේ සංකේතයේ විදිහට සමරපු දෙයින් ඇත්තටම වෙලා තිබ්බේ නාඳුනන කාන්තාවකට මහමගදී සිද්ධ වුණු අමානුෂික බලහත්කාරකමක්. ඡායාරූපයකට පුළුවන් නැත්ත හංගන්න. ලෝකයේ වසර 70කට වැඩි කාලයක් ආදරයේ විදිහට දැක්ක මේ ඓතිහාසික ඡායාරූපයේ පිටිපස්සේ තිබ්බේ මෙන්න මේ වගේ කියපු නැති අඳුරු සත්‍යයක්. මේ වගේ තවත් සැබෑ තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.